ලෝපුර අතිශය ජනප්‍රිය වුණු පවුලක් කොටා ගෙතුණු ලස්සන ආදර කතාවක් ගැන බලමුද? හායි යාළුවනේ, අපි අද කතා කරන්න යන්නේ 1998 වර්ෂයේ රිලීස් වුණු ෆැමිලි කොමඩි ඩ්‍රාමා එකක් වන The Parent Trap ගැනයි. IMDb රේටිං 6.7ක් සහ Rotten Tomatoes 87ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත් කතාව ආරම්භ වෙන්නේ හැලි පාකර් සහ ඇනි ජේම්ස් කියන ගෑල් ළමයි දෙන්නෙක්ගෙන්. ඒත් දෙන්න ජීවත් වෙන්නේ රටවල් දෙකක. හැලි ජීවත් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවල නික් පාකර් කියන තමන්ගේ තාත්තත් එක්ක. ඒ වගේම ඇනි ජීවත් වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර තමන්ගේ අම්මා වන එලිසබෙත් ජේම්ස් එක්ක. ඔවුන් දෙන්නම තමන්ට නිවුන් සහෝදරියක් ඉන්නවා කියලා දන්නේ නැහැ. එක දවසක් අහම්බෙන් දෙන්නම එකම සමර් කැම්ප් එකකට එනවා. මෙතෙන්දී දෙන්න එකිනෙකට හම්බ වෙනවා. හැබැයි ඒ දෙන්න නම් හිතන්නේ නැහැ ඒ දෙන්න සහෝදරයෝ කියලා. ඒ දෙන්න හම්බෙච්ච වෙලා ඉඳන් රණ්ඩු කරන්න පටන් ගන්නවා. මේ දෙන්නගේ රණ්ඩුව බේරන්න බැරි තැන කැම්ප් එකේ පාලිකාව මේ දෙන්නව එකම රූම් එකකට දානවා පනිෂ්මන්ට් එකක් විදියට. මේ පනිෂ්මන්ට් එකේදී දෙන්න හොඳ කතා බහකට වැටෙනවා. එහිදී ඔවුන් දෙන්න තමන්ගේ පවුල් ගැන කතා කරන අතර ඔවුන් දෙන්න දැනගන්නවා එයාලා නිවුන් සහෝදරියන් බව. ඔවුන්ගේ දෙමව්පියන් වන නික් සහ එලිසබෙත් කලින් විවාහ ගිවිසගෙන හිටපු දෙන්නේ. දෙන්න වෙන් වෙනකොට එක් දරුවෙක් අම්මා ළඟත් එක් දරුවෙක් තාත්තා ළඟත් තියාගෙන තියෙනවා. ඒත් මේ රහස දරුවන්ට නම් කවදාවත් කියලා නැහැ. හැලි සහ ඇනි මේ ගැන දැනගත්තාම ඒක ඔවුන් දෙන්නට ලොකු ෂොක් එකක් බවට පත් වෙනවා. මේ දෙන්න කැම්ප් එකේදී තීරණය කරනවා තමන්ගේ තැන් මාරු කරගෙන ආපහු ගෙදර යන්න. ඒ විදිහට ඇනි කැලිෆෝනියා වලට ගිහිල්ලා හැලි විදිහට හැලි ලන්ඩන් ගිහිල්ලා ඇනි විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. දෙන්නගේ අරමුණ තමයි කවදාවත් දැකලා නැති තමන්ගේ අනිත් දෙමව්පියන්ව දකින්න එක. දෙන්නම තමන්ගේ දෙමව්පියන්ට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ අතරේ ඇනි දැනගන්නවා තාත්තා මෙරිඩිත් බ්ලෙක් කියලා කාන්තාවක් සමග විවාහ ගිවිස ගන්න යනවා කියලා. ඇනි හොයා ගන්නවා මෙරිඩිත් බ්ලෙක් තමන්ගේ තාත්තව කසාද බඳින්න යන්නේ ආදරේ හින්දා නෙමෙයි සල්ලි හින්දා කියලා. මේ හින්දා හැලි ඇනි දෙන්නම එකතු වෙලා මෙරිඩිත් තමන්ගේ තාත්තගෙන් ඈත් කරන්න ප්ලෑන් එකක් ගන්නවා. මේ සඳහා උන් දෙන්න අම්මවයි තාත්තවයි අහඹු ලෙස මීට් කරනවා. මේකෙන් දෙමව්පියන් අතරේ පොඩි ආදරයක් නැවතත් ඇති වුණා. තාත්තා බඳින්න කෙනෙක් ඉන්න හින්දා අම්මා පොඩ්ඩක් පස්ස ගහනවා. මේ අතරේ හැලි ඇනි නික් සහ මෙරිඩිත් කැම්පින් ට්‍රිප් එකක් යනවා. මේකෙදි ළමයි දෙන්න මෙරිඩිත්ට තාත්තව එපා වෙන විදිහට ගොඩක් වද දෙනවා. අන්තිමේ මෙරිඩිත් නික්ව දාලා යන්නම යනවා. දැන් නිවුන් සහෝදරියන්ගේ අන්තිම මිෂන් එක තමයි අම්මවයි තාත්තවයි නැවත එකතු කරන එක. ඔවුන් දෙන්න අම්මට තාත්තට එකට කාලය ගත කරන්න අවස්ථාවක් සලසලා දෙනවා. කාලයත් සමග නික් සහ එලිසබෙත් තේරුම් ගන්නවා ඔවුන් දෙන්න තවමත් එකිනෙකාට ආදරය කරනවා කියලා. අවසානයේ නික් සහ එලිසබෙත් නැවතත් එකතු වෙනවා. මේකත් සමග හැලි සහ ඇනි තමන්ගේ පවුල නැවතත් එකතු කරගන්න සමත් වෙනවා. චිත්‍රපටය සතුටුදායක අවසානයකින් නිමා වෙනවා. කොමඩි ෆිල්ම් සහ ෆීල්ස් ගුඩ් මූවිස් බලන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම බලන්න ඕනි ෆිල්ම් එකක් තමයි The Parent Trap කියන්නේ. මම මේ ෆිල්ම් එකට 10න් 8ක් දෙනවා. ඔයාලත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාලගේ අදහසුත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින් නැවතත් හමු වෙමු. ගිහින් එන්න.